දුවේ පුතේ මේ වෙනකොට ඔයාගේ අම්මා ඔයා ළඟ ඉන්නේ තාත්තා ඔයා ළඟ ඉන්නේ ඔයාගේ පිනකට. එක දුවෙක් හිටිය රත්නපුර පැත්තේ. එයා හෙටයි විවාහය කියලා. එයා හදපු රත්තරන් බඩු ටික ගේන්න වෑන් එකේ රත්තරන් බඩු කඩේට ගියා. එයා ඊට පස්සේ වාහනේ ටිකක් වේගෙන් යනකොට ඉස්සරහින් ආපු වාහනයක් හරහට දානකොට වාහනේ එකපාරම බ්‍රේක් කළා. එතකොට එයා මැද සීට් එකේ හිටියේ වෑන් එකේ බ්‍රේක් කරනකොටම දොර චුට්ටක් අඩමාන්න තිබ්බේ දොර වේගෙන් පිටිපස්සට ඇරුණා. වෑන් එකේ. ඒ ඇරෙනවත් එක්කම මෙයා මෙහෙම හරහට වැටුණා. මෙහිට ගැස්සිලා. ගැස්සිලා වැටෙනකොට වේගෙන් පිටිපස්සට ගිය දොර වේගෙන් ඉස්සරහට ආවා. කඳ වෑන් එක ඇතුලේ ඔළුව එළියේ. හිටයි විවාහය කියලා. කසාද බඳින ජීවිතේ කසාද දවසේ මැරිලා තියෙනවා. පොඩි දරුවෝ බඩේ ඉඳින් මැරෙනවා. චූටි දරු සිඟිත්තෝ මැරෙනවා. ළඟදීන් අර කතිකාචාර්යවරේ ඇක්සිඩන්ට් වෙලා මැරිලා නොබෝ දිනකින් එයාගේ නෝනක් නැති වුණා. චූටි දරු පැටව අම්මත් නැතුව තාත්තත් නැතුව තනි වුණා. පුංචි දරුවෝ ඉදින් අම්මලා තාත්තලා මැරිලා යනවා. ගහක හැදෙන ගෙඩි වුණත් මල් වුණත් ඕනම වයසක ඕනම වෙලාවක ඒ ගෙඩි මල් වැටෙනවා. ඒ වගේ තමයි මනුස්ස ජීවිතය.